යාළුවනේ ඉතින් ඔන්න මේ විදිහට තමයි ඉතින් අලුතෙන් එන්න තියෙන බූයා පාස් එක තියෙන්නේ. හරිද? කැමරා මේ වගේ ෆීමේල් බන්ඩල් එකක් තියෙනවා. පේනවා නේද? ඇපල් ගෙඩියක් තියෙන එකක් තියෙන්නේ රත්තරන් යාළුවනේ. මේ විදිහට ඇපල් ගෙඩියක් පණුව කාලාද බම් මේ මොනාරි කරලා තියෙනවා. ඊට පස්සේ බෑග් පැක් එක මෙන්න මේ විදිහට තියෙන කොළ පාට බෑග් එක ලොකු වැඩි ඒත් එක්ක මේ ෆ්‍රී බෑග් පැක් එක ගන්න තියෙන්නේ ෆ්‍රී ඔයාලට. ඊට ගියාම අපිට තියෙනවා මේ වගේ අර බැනර් එක මචං. හරිද? බැනර් එක ෆ්‍රී හම්බ වෙනවා ඔයාලට. ඊට පහලින් තියෙනවා වෙහිකල් ස්කින් අපි එකක් පෙන්නන්න. වෙහිකල් ස්කින් එක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බූයා පාස් එක දාන යාළුවන්ට. බලන්න ලස්සන ග්‍රැෆික් ඩිසයින් එක නැතුණාට පොඩි ගතියක් තියෙනවා. පොඩ්ඩක් ගතියක් තියෙන. ඊට පස්සේ මේ විදිහට අපිට ලූට් බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඇපල් ගෙඩියක් ඇතුලේ මෙරිගෝ රවුන්ඩ් කේස් එකක් තමයි තියෙන්නේ මචං. හරිද? ඇපල් ගෙඩිය ඇතුලේ මෙරිගෝ රවුන්ඩ් කේස් එකක් තියෙන්නේ මෙන්න මේ ඇපල් මෙරිගෝ රවුන්ඩ්. හරිද? ඊට පස්සේ මේ පැත්තට ගියාම ග්‍රැනේඩ් එක බලා ගන්න පුළුවන් ඔයාලට. මේ ග්‍රැනේඩ් එක පිපුරුවාම නිකන් ඇපල් කෑල්ලක් මේ වගේ එකක් තියෙන්නේ. හරිද? ඒකත් අවුලන්නේ නැහැ නේද? පොඩ්ඩක් පොඩි ලස්සනක් තියෙනවා, 아무තු ලස්සනක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ගියාම මෙන්න මෙහෙම වින්චෙස්ටර් එකේ ස්කින් එකක් දීලා තියෙනවා. අපිට වින්චෙස්ටර් එකට ගොඩක් යුනිවර්සල් ටෝකන් වලට දකෝද මට මතක විදිහට ආවේ ස්කින් එකක්. ඉතින් ඒ ස්කින් ගන්න බැරි විච්ච අයට මෙන්න තියෙනවා සුපිරි ස්කින් එකක්. බූයා පාසයක් වශයෙන් දීලා. හරිද? ඊට පස්සේ අපි යන් ලූට් බොක්ස් එකට කලින් අපි යන් ඇවටාර් එකට. ඇවටාර් එක නම් ඉතින් එච්චර පෙන්වන්න දෙයක් නැහැ නේ. හරිද? ඊට පස්සේ අපි යන් මේ වගේ පිහියට තියෙනවා ස්කින් එකක් මචං. පිහියට දීලා තියෙන සුපිරි ස්කින් එකක්. පොඩි ග්‍රැෆික් ඩිසයින් එකක් යනවා. හරිද? ඊට පස්සේ යන් අපි මෙන්න මේ ලූට් බොක්ස් එකට ඇපල් ගෙඩියක් තියෙනවා පැත්තකින් පොඩ්ඩක් කාපු එකක්. සෝරි ලූට් බොක්ස් එක නෙවෙයි මචං. මේක ඇවිල්ලා බෑග් පැක් එක. ලූට් බොක්ස් එක පෙන්නුවානේ. මේක බෑග් පැක් එක. චුට්ටක් වැරදුනා සමා වෙන්න. බෑග් පැක් එකේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තියෙනවා මචං ස්කයි බෝඩ් එක. ආසින් බහිද්දී ඔයාලට මෙන්න බ්ලෙන්ඩ් එකෙන් බහිද්දී තියෙනවා සුපිරි මෙව්ව එකක්. ඊට පස්සේ මේ විදිහට වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඇපල් කෑලි එකතු කරලා හදලා තියෙන්නේ. ඒක නම් ඉතින් එච්චර සෙට් නෑනේ. ඊට පස්සේ අපි යම් මෙන්න මේ විදිහට කිට් එක පැත්තට. හරිද? මෙන්න තියෙන බන්ඩල් එක නම් අමුතු ලස්සනක් තියෙන බන්ඩල් එකේ කැප් එක නම් මම නම් කියන්නේ ඉතින් මේ බූයා පාස් එකත් කට්ටිය දාගන්න තරමට හොඳයි. මොකද දැන් ලයිට් පාස් වගේ ඉතින් බූයා පාස් එකත් ඇති. ඒත් එක්කම කියන්න ඕනේ යාළුවනේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.